මහා මංගල සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මුලින්ම දේශනා කරන්නට යෙදුණු මංගල කාරණාව තමයි අසේවනාච බාලානං පණ්ඩිතානංච සේවනා. එතන බාලයන් කියලා කියන්නේ ඇසුරු නොකළ යුතුයි. බාලයන් ඇසුරු කිරීමෙන් වැලකීම මංගල කාරණය. එතන බාලයන් කියල කෙන වයසින් බාලාය මේ මල්ලි ලාශ්‍රය කරන්න එපා කියලා නෙමේ. බාල අදහස් ඇති, බාල වචන ඇති, බාල ක්‍රියාවන්ගෙන් යුක්ත. එතන බාල කියලා අදහස් කරන්න පාපී අකුසල සහගත රාග දේශ මෝහ ඉරිසියා මානාදී පාපී පහත් සිතුවිලිවලින් යුක්ත, පහත් ක්‍රියාවන්ගෙන් යුක්ත, ඉතාම පහත් නරක වචනවලින් යුක්ත එවැනි පාපී දුෂ්ට පුද්ගලයක් ඇසුරෙන් වලක ඉන්න කෙන එක මංගල කාරණාව. පණ්ඩිතානංච සේවනා. පණ්ඩිතයන් ඇසුරු කරන්න කියන්නේ උසස් අදහස් ඇති අය. පණ්ඩිත වචන ඇති, පණ්ඩිත සිතුවිලි ඇති, පණ්ඩිත ක්‍රියාවන්ගෙන් යුත්. එතර පණ්ඩිත කියලා කියන උසස් වූ යහපත් කල්්‍යාන අදහස් සත්පුරුෂ අදහස් ඇති පුද්ගලයන් ඇසුරු කරන්න. ඔවුන් සමඟ කතා බස් කරන්න. ඔවුන් සමඟ තමන්ගේ ජීවිතයේ ළඟින් ඇසුරු කරන්න කෙන. එතකොට ඒ අයගේ තියෙන උසස් අදහස්, කල්්‍යාන මිත්‍ර අදහස්, සත්පුරුෂ අදහස් ඔබේ ජීවිතයටත් එකතු කරගන්න පුළුවන් අවස්ථාව සැලසෙනවා. එක මංගල කාරණයක් හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්නවා. එනිසා පිංගතුනී අද මේ ධර්මානු ශාසනාව තුළ ඔබට මේ කාරණය ධර්මය කරායන කෙනෙකුට කොච්චරනම් වැදගත්ද. මේ සත්පුරු ශාස්ත්‍රය කල්්‍යාන මිත්‍ර ඇසුර කියන්නේ කොච්චර වැදගත් දෙයක්ද කියන කාරණය අද මේ ධර්මානු ශාසනාවද අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. දවසක් පිංගතුනී ආනන්ද හාමුදුරුව උන්වහන්සේට මෙවැනි සිතුවිල්ලක් පහළ වුණා. මේ සම්බුද්ධ ශාසනයෙන් අඩක් භාගයක්ම තියෙන්නේ කල්්‍යාන මිත්‍රයම් මත නේද. මේ සම්බුද්ධ ශාසනය අඩක්ම තියන්නේ කල්්‍යාන මිත්‍රයන් නිසා නේද කියලා. මේ කාරණය මේ විතර්කය ඔස්සේම කරුණු මෙනෙහි කරපු ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ වැඩ සිටින තැනට ගිහිල්ල වන්දනා කරලා කෙන ස්වාමීනි මට මෙවැනි විතර්කයක් පහළ වුණා. මේ සම්බුද්ධ ශාසනින් හරි අඩක්ම භාගයක්ම තියෙන්නේ කල්්‍යාන මිත්‍රයන් මත නේද. කල්්‍යාන මිත්‍ර ඇසුර නිසා නේද. කල්්‍යාන මිත්‍රයන්ගේ කල්්‍යාන සහයකයන්ගේ ආශ්‍රය මත නේද. එවිලි බුදුරජාණන් වහන්සේ වදාලා මාහේවන් ආනන්ද මාහේවන්. ආනන්දය ඔය කතාව ආයමත් ඔබ කියන්න එපා කියෝ. මේ බුද්ධ ශාසනයෙන් අඩක් නොව මුළු සම්බුද්ධ ශාසනයම පවතින්නේ කල්්‍යාන මිත්‍රයම් මත, කල්්‍යාන සහයකයම් මත, සත්පුරු ශාස්ත්‍රය මත. එමනම් කල්්‍යාන මිත්‍රයා කියලා කියන මුළු බුද්ධ ශාසනයම රඳා පවතින බාහිරින් අපිට ලැබෙන උතුම්ම ලාභයක් තමයි කල්්‍යාන මිත්‍ර සේවනය. ධර්ම මාර්ග යන කෙනෙකුට ලැබෙන උතුම්මද. ඒ උපඩ්ඩ කියන සූත්‍රයේදී ආනන්ද හාමුදුරන්ට බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්දය කල්්‍යාන මිත්‍ර වූ තථාගතයන් වහන්සේ කරා පැමිණෙන ඉපදීම ස්වභාවය කොටගත් සත්වයන් ඉපදීමෙන් නිදහස් වෙනවා. කල්්‍යාන මිත්‍ර වූ තථාගතයන් වහන්සේ කරා පැමිණෙන ජරා මරණ උරුම කරගත් සත්වයන් ජරා මරණ දුකින් නිදහස් වෙනවා. කල්්‍යාන මිත්‍ර වූ තථාගතයන් වහන්සේ කරා පැමිණෙන සෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස උරුම කරගත් සත්වයන් සෝක පරිදේව දුක් දොම්නස් වලින් නිදහස් වෙනවා. ඉපදමින් මැරමින් සතරාපා දුකේ වැටි වැටි දුක්විද විද යන සත්වයන් කල්්‍යාන මිත්‍ර වූ තථාගතයන් වහන්සේ කරා පැමිණිලා ඒ දුකෙන් නිදහස් වෙනවා. එහෙමනම් තථාගතයන් වහන්සේ මේ ලෝකෙ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨතම කල්්‍යාන මිත්‍රයන් වහන්සේ. ඒ බව උන්වහන්සේගේ බුදු මුවින්ම ඒ දේශනාවලි දේශනා කරන්නට යෙදුණා.
අපි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ උන්වහන්සේගේ සූවසූ දහසක ධර්මස්කන්දය ශාස්තෘත්වයට පත් කර එහෙමනං මේ ලෝකයේ බුදුරජාණන් වහන්සේගෙන් පසුව උන්වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පසුව ඒ උතුම් ධර්මය තමයි ඒ කල්්‍යයාන මිත්‍රයන් වහන්සේ ඒ ශාස්තෘන් වහන්සේ හැටියට අදාපිට මේ ලෝකෙ වැඩයි. ඊළඟට ඒ ධර්මය අවබෝධ කරගත් ශ්‍රාවකයෝ ආර්ය මහා ශ්‍රාවක සංඝයා ඊළඟට වර්තමාන පරිසරය තුළ අපි ගත්තොත් ඒ ධර්මී හැසිරෙන් ධර්මය අවබෝධ කරන්න මහන්සි ගන්න සුපටිපන්න උජු පටිපන්න ඥාය පටිපන්න සාමීචි පටිපන්න මේ ගුණයන්ගේ යුක්ත ශ්‍රාවකයෝ ගිහි ශ්‍රාවකයෝ අතරත් ඉන්න පුළුවන් ඉන්නවා පන්සිල් රකින්න සත්පුරු සාදහස් ඇති නිතර බණහන්න ධර්මානුකුලෝ ජීවත්වෙන ධර්මය අවබෝධයට කැමති අනේ මං කොහොම හරි මේ ජීවිතයේ ධර්මය අවබෝධ කරනවා කියන හැඟීමෙන් අවංකව කටයුතු කරන මෛත්‍රිය කරුණා මුදිතා උපේක්ඛාදී සත්පුරුෂ ගුණධර්මයන්ගෙන් යුක්ත ඒ කල්්‍යයාන ගුණධර්මයන්ගෙන් යුක්ත මේ ධර්ම මාර්ගය ගමන් කරන අන්න අයටත් ඒ ධර්ම මාර්ගයන්න අත දෙන උපකාර කරන සත්පුරුෂයෝ ඉන්න. අන්න ඒ අයි ජීවිතයට ලංකරගන්න ඔබ දක්ෂවෙන්. අන්න ඒ තුළින් තමයි ඔබට ධර්ම මාර්ගයන ගමන විවරවෙන්. නමුත් පිංහතුනි ඔබ ඔබේ ජීවිතය තුළ පාපී අදහස් පාපී සිතුවිලි අසත්පුරුස අදහස් සිතුවිලි එක්ක ඉඳමින් ඔබ සත්පුරුෂයෝ ලංකරගන්න උත්සාහ කරාට මතකතියාගන්න සත්පුරුෂයන් ඔබත් සමඟ රැඳෙන්නේ නෑ. ඔබ කොච්චර කල්්‍යයානමිට සේවනය මට ලැබේවා කිය ඔබ ක්‍රියාවෙන් දුෂ්ටයෙක්න. ඔබ වචනයෙන් කරන්නේ දුෂ්ට කරන්න. ඔබේ සිතුවිලි පාපී දුෂ්ට දුරජන සිතුවිලි නං ඔබ තුළ බල පවත්වන්නේ සත්පුරුසි ඔබෙන් ඈතට යන. එක ලෝක ධර්මතාවයක්. බුදුරජාණන් වහන්සේ පෙන්න්න නොමේක ලෝකයේ තියෙන ධාතු ස්වභාවයක් හැටියට. කිරි එක්ක මිශ්‍ර වෙනවා. ගිතෙල් එක්ක මිශ්‍ර වෙන්නේ. වෙඩරු එක්ක. එදකොට ජලය ජලයත් එක්ක මිශ්‍ර වෙනවා. පිරිසිදු ජලයත් එක්ක මිශ්‍ර වෙලාය. ඒ සමාන දේවල් එක්ක මිශ්‍ර වෙනවා. ඒ වගේම කුණු ගොඩට කුණු තමයි විසි කරන්න. අසූචි වලට අසූචි ටික තමයි එකතු කරන්න. අපිට පේනවා මේ වගේ පාපී අදහස් ඇති අයි පාපී අදහස් ඇති ඇත් එක්ක ගැලපිලා යන හොරු එක්ක තමයි එකතුවේ. බේබද්දොත් එක්ක එකතු වෙනවා. කේලම් කියන අනුම් බිඳවනය ඒ හා සමාන චරිත ලක්ෂ නැති ඇත් එක් එකතු වෙන. මේක ලෝක ස්වභාවය. පාපී සිතුවිලි ඇති අය දවේශයෙන් බලවත් වෙච්චා ඒ ජාතිය ඇත් එක්කම එකතු වෙන. යටිකූට්ටු ඇද කරන කුමන්ට්‍රණ කරන. ඒ වගේ පෞකාර පාපී අදහස් ඇති අය ඒ හා සමාන අයත් එක්ක තමයි මිත්‍රවෙන්න එකතුවෙන්. ඒ අයට සත්පුරුසයෝ ළඟට ගිහිල්ලා ඉන්න උත්සාහ කරාට ඒ සත්පුරුසය අතරින් ඉබේම ප්‍රතික්ෂේප වෙලා විසි වෙලා යන. ඇයි අර තමන්ගේ තියෙන පාපී දුෂ්ට දුර්ජන ගති එක්ක ඒ අයට සත්පුරුෂයන් සමඟ පෑහෙන්න බැරි වෙනවා. ඒ නිසා ඔබ සත්පුරු ශාස්ත්‍රයට කැමති නං ඔබ තුළ සත්පුරුෂ ගුණධර්ම ඇති කරගන්න. අන්න එතකොට සත්පුරුෂයන් ඔබට ප්‍රිය වෙනවා. තැන් බලන්න සිල් සමාදන් වෙන අය තවත් සිල් සමාදන් වෙන කෙනෙක් එක් ගැලපිලා පෑහිලා යනවා. බණ භාවනා කරනයි බණ භාවනා කරන ඇත් එක්ක ගැලපෙනවා පෑහෙනවා ඒ අය තම ඒ අයට ඉන්න යාළු මිත්‍රයෝ. ඒ අය මගතොටේ හම්බුනත් භාවනාව ගැන කතා කරනවා. භාවනා වැඩ සටහන් ගැන අනේ මෙහෙම දෙයක් තියෙන අපියම් භාවනා කරන්න කොච්චර දෙයක් ඔයත්වෙනවද. එයා එකතු වෙන්නේ බණ භාවනා පැත්තට. ඊළඟට පින්කං කරන්න නැබුරු අය ඉන්නවා. චෛත්‍ය පින්කං කරනවා වන්දනාව යනවා සෑවන්දනා කරනවා කංචුක පූජා කරනවා. ඒ අයි සත්පුරුෂයෝ එකතු නහම කතා කරන්නේ ඒව ගැනමයි. අනි අපි අසවල් දවස මහා සෑයට කංචුක පූජාවක් කර අපි මල් පූජාවක් කරා.
අපි මේ වගේ පහන් දහසක පහන් පූජාවක් කරා. කොච්චර දෙයක්ද අනේ මාත් ඊළඟ පාර මාත් එන ඔයාලත් එක් අන්න එකතු වෙනවා. අර සත්පුරු සදහස් ඇති කල්්‍යාන අදහස් ඇති සමාන අදහස් ඇති අය සමාන ගුණධර්ම ඇති ඇත් එක් එකතු වෙන. අපි හිතමු ඒ අය අතරම හිටිය කියලා සමට උපාසක සුරූපෙන්ගින් නොකවරුවරි බලින් එක්කං ආපු කෙනෙ යං කියල වාහනි නක්ගගෙන නිකන් සුදු ඇඳගෙන උපාසිකාවක් වගේ උපාසකෙක් වගේ එක්කං ආපු කෙනෙ. හැබැයි අර කතා ඇහෙනකොට හිත ඇතුළින් හරි හිතනවා මුන්ට මේ වැඩ නැතුව බොරු පින්කන්දාගෙන කියල හිත ඇතුළේ සමහර වෙලාට පින්කංවට බනිනවා. වචනෙන් කියනවා හොඳා හොඳ හොඳයි හොඳයි කියල කියන. හැබැයි කිවට හිත ඇතුළෙන් ඒකට ඊරිසිය කරනවා ගැටෙනවා දවේශය ඉරිසියා වෛරය හිත ඇතුළේ ඇති කරගන්න. අර පින්කං කරන ඇත් එක හිත ඇතුළෙන් ඉරිසියා කරනවා වෛර කරනවා ගැටෙනවා. අනේ කොච්චර දෙයක්ද කියලා හිත ඇතුළින් කරන්න උඩින් කතා කරලා වචනෙන් කතා කළ හිත ඇතුළින් එකට විරුද්ධව හිතෙන් සාප කරන හිතෙන් අනතුර ප්‍රාර්ථනා කරන පුද්ගලිය සමාජයන්න. හැබැයි ඒ අයට ඒ සත්පුරුසෙක්ක ලොකු ගමනක් යන්න පුළුවන්කමක් නෑ. ඒ අයිබේම ඒ සත්පුරුස මාර්ගෙන් විසි වෙලා යනු. අන්නේ නිසා පින්වතන මේක ලෝක ධර්මතාවය. සමාන අදහස් ඇති අය සමාන අදහස් ඇති ඇත්තෙක් එකතු වෙන. මේක තවත් එහාට ගියොත් පැවිදි වුණත් ධර්මාවබෝධය ලබපු ශ්‍රාවකය අතර ගත්තත් ඒ අය එකතු වෙන්නේ ඒ සමාන අදහස් ඇති ඇත්තෙක්. දවසක් බුදුරජාණන් වහන්සේ එලි මහන වැඩ සිටිද්දී බොහෝ භික්‍ෂූන් වහන්සේලා සක්මන් කරනවා සමහරු ධර්ම සාකච්ඡා කරනවා සමහර ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලාට අනුශාසනා කරනවා තැන් තැන්වල බුදුරජාණන් වහන්සේ දකිනවා. එහෙම දැකළ බුදුරජාණන් වහන්සේ සංඝයාට පෙන්න්නන මහනෙන අර ඇතින් අන්න බලන්න සාරිපුත්තයන් වහන්සේ. උන්වහන්සේ අනුවම ඉන්න ශිෂ්‍ය පිරිසක් ඉන්නවා. උන්වහන්සේත් එක්කම යනවා උන්වහන්සේ එක්ක සාකච්ඡා කරනවා උන්වහන්සේට කැමති උන්වහන්සේ ඇසුරේ ඉන්න අය ඒ සියලු දෙනාම ප්‍රඥාවන්තයි කියව. එතකට බලන්න සාරිපුත්තයන් වහන්සේ ප්‍රඥාවන්තයන්ගේ අග්‍ර ධර්ම සේනාධිපතින් වහන්සේ. උන්වහන්සේට කැමති උන්වහන්සේ ඇසුරේ ඉන්න උන්වහන්සේත් එක්ක ඉන්න පිරිසත් ප්‍රඥාවන්තයම තමයි කියව. මහනෙන අර බලන්න මොග්ගල්ලානයන් වහන්සේ අර අතන සංඝයා සමග ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේලා සමඟ පිළි සඳරී දෙනවා දහම් කතාවේද. ඒ සියලු දෙනාම ඉරදිවන්තයි කියව. එතවට මුගලන් මහරහතන් වහන්සේ ඉරුතිමතුන්ගෙන් අග්‍රයි. උන්වහන්සේ ඇසුරේ ඉන්න උන්වහන්සේගේ ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේලා උන්වහන්සේට කැමති බොහෝ පිරිස ගත්තොත් ඉරදිවන්තයි. ඒ තුන්වහන්සේ අනුවම ඒ මග වඩාගෙන යන පිරිස. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වා ආම් බලන්න රසවල් තැන. අනුරුද්ධ මහරහත්තන් වහන්සේ සමඟ වැඩඉන්න භික්‍ෂූන් වහන්සේලා පිරිස. ඒ සියලු දෙනාම දිවස්ලාබීන් කිව. අනුරුද්ධ මහරහත්තන් වහන්සේ දිවස්ලාබීන්ගෙන් අග්‍රයි. එදකොට උන්වහන්සේගේ ශිෂ්‍ය භික්‍ෂූන් වේවා උන්වහන්සේ ළඟ ඉන්න අය උන්වහන්සේ ඇසුරේ ඉන්න අය උන්වහන්සේ සමඟ කතාබස් කරන්න කැමතියයි ඒ බොහෝ පිරිස දිවස්ලාබී පිරිස. ඒ දිවස් වඩන්න කැමති පිරිස දිවස් නොවන උපදවාගන්න වීරිය වඩන පිරිස උන්වහන්සේ අනුව එකතුවෙන්. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්න මහනෙන අර බලන්න රසවල් තැන සංඝයාට අනුශාසනා කරන උපාලි මහරහත්තන් වහන්සේ. ඒ සියලු දෙනාම උන්වහන්සේ අනුව ඉන්න සියලු දෙනාම විනේ දර භික්‍ෂූන් වහන්සේලා. මේ සම්බුද්ධ ශාසනයේ විනේ දර භික්‍ෂූන් අතර අග්‍රම උපාලි මහරහත්තන් වහන්සේ. එතකොට උන්වහන්සේ අනුව ඒ ඉන්න සියලු දෙනාම විනේ දර. ඉතාම සියුම් කුඩා අනු කුඩා ශික්ෂාපද පවා ආරක්ෂාක්‍රමින් විනයට ගරු කරමින් විනයානුකූලව ගුණ වඩන පිරිස උන්වහන්සේට එකතු වෙනවා. එදකොට මේ විදියට බුදුරජාණන් වහන්සේ සංඝයාට ඒ භික්‍ෂූන් වහන්සේලා පෙන්නලා බුදුරජාණන් වහන්ස පෙන්වාම් බලන්න කිවර ඇති. දේවදත්තත් එක්කත් පිරිසක්කින්න.
දේවදත්ත අනුවම යන පිරිසක් ඉන්නවා. ඒ සියලු දෙනා පාපී අදහස් ඇති අය කිය. පෞකාර සිතුවිලි අය ඇති පිරිස. එතකොට දේවදත්ත හාමුදුරුවන්ගේ චරිතයට ගැලපෙන ඒ පාපී අදහස් ඇති පෞකාර සිතුවිලි ඇති අය ඒ අය එක්ක එකතු වෙලා ඉන්නවා. ඒ නිසා මේ ලෝකෙ හැම තැනම ඒ සමාන චරිත ලක්ෂණ ඇති අයත් එක්ක සමාන චරිත ලක්ෂණ ඇති අය එකතු වෙනවා. ඒ නිසා මේක ලෝක ස්වභාවයක්, මේක ලෝක ධර්මතාවයක්, ධාතු ස්වභාවයක්. අන්නේ නිසා ඔබ සත්පුරුෂ අදහස් ඇති කෙනෙක් නම්, ඔබට අවශ්‍ය සත්පුරුෂ කල්්‍යයාන මිත්‍ර ඇසුරනම්, ඔබ ඒක ප්‍රාර්ථනා කරනවා නම් ඔබ තුළ ඒ සත්පුරුෂ අදහස් ඇති කරගන්න. සත්පුරුෂ වචනකින් පව හැම වෙලාම ඔබ මෛත්‍රී සහගතවම හිතත්. මගේ වචනයක් නිසාවත් තව කෙනෙකුට හිංසාවක් පීඩාවක් නොවේවා. මගේ සිතුවිල්ලක් නිසා තව කෙනෙකුට හිංසාවක් පීඩාවක් නොවේවා. මගේ කායික ක්‍රියාවක් නිසා තව කෙනෙකුට හිංසාවක් පීඩාවක් නොවේවා. අන්න එහෙම හිතන කෙනා තමන්ගේ සිත, කය, වචනය කියන තුන් දොරම මෛත්‍රී සහගත කරුණා මුදිතා උපේක්ඛාවෙන් යුක්තව ධර්මය තුළින් නිතර කර්මඵල විශ්වාසයෙන් තමන්ගේ හිත රැකගන්නවා, වචනය සංවර කරගන්නවා, කය සංවර කරගන්න. සත්පුරුෂ ගුණධර්ම දියුණු කරනවා. අන්න එතකොට සත්පුරුෂ අදහස් ඇති අය ඔබට එකතු වෙනවා කල්්‍යයාන මිත්‍රයන් හැටියට, සත්පුරුෂයන් හැටියට ඔබේ ඇසුරට ඔබේ ජීවිතය තුළ ලැබෙන. හැබැයි පින්වතුනි මතක තියාගන්න, මේ අපි යන සංසාර ගමනේ අපිට සත්පුරුෂයෝම මුණ ගැහි යනවා නෙමෙයි. මොකද අපි ජීවත් වෙන්නේ කෙලෙස් සහිත ලෝකයක. රාග, ද්වේෂ, මෝහ බලවත් වෙච්ච මනුෂ්‍යයන් සමගයි අපි ජීවත් වෙන්නේ. මනුෂ්‍යයන්ගේ ආයුෂ පිරිහෙන්න බුදුහාමුදුරු දේශනා කරා මේ කලි යුගයේ අපි ඉන්නේ. අධර්ම රාගේ, විෂම ලෝභය, මිත්‍යා ධර්මය බලවත් වෙන යුගයක්. එනිසා රාගේ මිනිස්සු සත්තු වගේ විකෘති වෙන අධර්ම රාගයක් බලවත් වෙන කාලයක්. විෂම ලෝභේ, ලෝභකම ඉහවහ ගිහිල්ලා තණ්හාව, ලෝභකම තුළ ඕනෑම පවක්, අපරාධයක්, විනාශයක් කරන්න සිතුවිලි පහළ වෙන විෂම ලෝභ සිතුවිලි ඇති යුගයේ අපි ඉන්නේ. මිත්‍යා ධර්මයේ ලෝකෙ එන්න මිත්‍යා දෘෂ්ටිය, මිත්‍යා ධර්මය බලවත් වෙලා නොයෙක් මිත්‍යා දේවල් බලවත් වෙන යුගයක ඉන්නේ. එතකොට එවැනි යුගයක අසත්පුරුෂයන් බහුල, සත්පුරුෂ ගුණධර්ම වඩන අය ඉතාම අඩුවේගෙන යන ලෝකෙක අපි මේ ජීවත්තේ. අන්න ඒ නිසා එවැනි ලෝකෙක ඔබ ගුණයක් පුරනවා කියන්නේ ඔබ ඉතාම ශ්‍රේෂ්ඨ කෙනෙක්. මොකද පින්වතුනි ලෝකයේ පුරුදු වෙලා තියෙන්නේ මේ රැල්ල ඇදගෙන යන්නෙම, ගඟ ගලාගෙන මේ සැඩ පහර ගලාගෙන යන්නේ පහලට. කෙලෙස් සහිත කෙනා කෙලෙස් පැත්තටම ඇදිලා යන දේවල් තමයි ලෝකෙ හැමතැනම තියෙන්නේ. රාගය උපද්දවන දේවල්, රාගය අවුස්සන දේවල්, ද්වේෂය අවුස්සන දේවල්, ද්වේෂයට බර දේවල්. ඔබ රූපවාහිනියක් බැලුවත්, ටෙලිනාට්‍යයක් බැලුවත්, ඔබ වෙනත් ගුවන් විදුලියක හරි යම් කතාවක් ඇහුවත්, එක්ක සමාජ මිනිස්සු අසල ගිහිල්ලා කතාබස් කර පාරකදී, බස් එකකදී, යන්නේන මගතොටේ අසල්වැසියෝ එක කතා කරලා, ඥාතීන් යාළු මිත්‍රයෝ එක්ක කතාවක අල්ලාප සල්ලාප යෙදුනත් හැම වෙලාවෙම කෙලෙස් බලවත් වෙන, අනුන්ට බනිනේවා, කාගේ හරි අඩුවක් කතා කරනේවා, කාට හරි නින්දා කරනේවා, අනුන්ගේ කුණු ගොඩවල්. එතකොට මේවා තමයි බොහෝ වෙලාවට සමාජය තුළ ඔබට නිතර අහන්න දකින්න ලැබේ. එවැනි අසත්පුරුෂයෝ පිරිච්ච සමාජයක ලෝකෙක සත්පුරුෂ ගුණ වඩනවා කියන්නේ ලේසි දෙයක් නෙමෙයි. හැබැයි ඒ අමාරු දේ ඔබ ජයගන්න දක්ෂ වෙන්න. අන්න එතකොට ඒ මඩ ගොඩක් වගේ මේ දුගදහමන පාපී දුර්ජන සමාජයේ තුළින්ම මඩේ පිපිච්ච නෙළුමක් වගේ ඔබට ඔබේ ජීවිතයේ බබලවා ගන්න පුළුවන්කම තියෙනවා. පිංගතුනි බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ශ්‍රාවකයන්ව පෙන්වුවේ අන්ධබාල පෘථග්ජන ලෝකේ හරියට මඩ ගොඩක් වගේ.
යතහ සංඛාර දානස්මින් උජ්ජිතස්මින් මහාපතේ පදුමන් තත්ත ජායේත සුචිගන්දම් මනෝරමන් ඒවන් සංඛාර භූතේසු අන්ධ භූතේ පුතුජ්ජනේ අතිරෝචති පඤ්ඤාය සම්මා සම්බුද්ධ ශ්‍රාවකෝ කියල සඳහන් වෙන. අන්ධබාල පුතජ්ජන සමාජි හරියට මඩ ගොඩක් වගේ. ඒ සමාජයේ තුළම මඩ ගොඩේම නෙළුම් පිපෙනවා. හැබැයි නෙළුම් මඩින් උඩට ඇවිල්ල මඩ තවර ගන්න ඇතුව ඒ පලාතම සුවඳවත් කරනවා ලස්සනට බැබලෙනවා. නෙළුම් විලක මිනිස්සු ආසයි ඒ පැත්ත බලන්න ආසයි ඇස් පිනවනවා බැබලෙනවා සුවඳ පතුරන. හැබැයි අර මඩ ගොඩෙන්ම උඩට මතු වෙලා මඩ නොතැවරීතිය. ඒ වගේ මේ අන්ධබාල පෘතජ්ජන සමාජයේ තුළම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා සද්ධාවෙන් සීලයෙන් සුතයෙන් ත්‍යාගයෙන් ප්‍රඥාවෙන් සත්පුරුෂ ගුණධර්මවලින් අර මඩ නොතවරාගෙන මඩින් උඩට මතුවෙච්ච නෙළුමක් වගේ මේ ලෝකයේ සුවඳවත් කරන. අන්න එවැනි ශ්‍රාවකයෙක් බවට පත්වෙන්න ඔබ උත්සාහගන්න ඔබ වීරිය වඩා. මේ ධර්ම දේශනාව තුළ මට මතක් වුණා ජාතක පොත් වහන්සේගේ සඳහන් වෙන එක්තරා ජාතක කතාව. ඒ තමයි මේ ලෝකයේ මේ අසත්පුරුෂ දුර්ජන මනුස්්‍යයන් එක ජීවත් වෙද්දි. සමාජි සමහල්ලාවට අපි කොච්චර ගුණ පුරාගෙන හිටියත් නොයෙක් ප්‍රශ්න ගැටලු පීඩා කරදර මේ ලෝකෙ අපිට විඳින්න සිද්ධ වෙන. පිංහතුන මේ ජාතක කතාව සඳහන් වෙනවා එදා බරණැස් නුවර බ්‍රහ්මදක්ත නම් රජ පරම්පරාවක හිටපු රාජ කුමාරි දුෂ්ට කුමාරයෙක් ගැන. ඔබ අහලා තියෙනවා මේ බරණැස බ්‍රහ්මදක්ත රජ පරම්පරාව බොහෝ ජාතක කතාවල සඳහන් වෙනවා. එක රජ පරම්පරාව අවුරුදු දසදහස් ගණනාවක් පුරා පරපුරෙන් පරපුරට ආපු රජ පරම්පරාව. ඒ නිසා බොහෝ ජාතක කතාවල ඔබ දන්නවා ඒ කතා ආරම්භ වෙද්දී එකල් බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජෙක් වාසය කරන කල්ලී කියල බහල ඇති. එතකොට ඒ වගේ කතා ගොඩක් අහනකොට ඔබට හිතෙන්න පුළුවන් ඉතින් එදා කතාවෙත් ඔය රජා හිටියන. ඔයිට කලිනුත් මං අහපු ජාතක කතාව ඔය බ්‍රහ්මදත්ත රජ්ජුරුවම හිටියන. මේ රජ්ජුරුව නිකම් මැරෙන් නැති අමරණීය රජෙද්ද කියලා හිතෙන්න පුළුවන්. ඒ රජ පරම්පරාව යාගේ පුතා ඊළඟට රජය වුණ ලැබෙන නම තමයි බරණැස බ්‍රහ්මදත්ත කියන නම. එයාගේ පුතෙක් හරි මොනුබුරෙක් හරි ආයි රාජ්‍යත්තය ලබන කාලෙකින් එයාටත් අර නමමයි ලැබෙන. ඊළඟට කාලෙකට අවුරුදු 100,000 ගානකට පස්සේ තවත් ඒ පරපුර දිගට ගිහිල්ල බරණ සායි කවරු හරි රජ වෙනවද එයාගේ නම බ්‍රහ්මදත්ත. අන්නේ නිසායික රජ පරම්පරා නාමයක් හැටියටයි බ්‍රහ්මදත්ත නාමය පැවතුනේ. එතකොට ඒ කාලෙමේ ජාතක කතාවේ සඳහන් වෙන කාලේ බොහෝ කලකට පෙර බරණැස් පාලනය කරපු බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ට හිටිය බොහෝ දුෂ්ට ගති ඇති පාපි සිතුවිලි ඇති දුෂ්ට කුමාරයෙක් හිටිය. මේ රාජ කුමාරයන් නිතර කිපෙන සුළුයි. වෛර බැදගන්න සුළුයි. පලිගන්න සුළු පාපී අදහස් ඇති කෙනෙ. ඒ නිසා මිනිස්සු වැඩිය ප්‍රිය කරේ නෑ. මිනිස්සු හරි බය එනවා දකිනකොට බයයි. හැබැයි බය වනත් ඊළඟට රජවෙන්න ඉන්න කෙනා. ඒ නිසා මිනිස්සු කොච්චර දුෂ්ටය වුනත් ඒ දුෂ්ටයාව ලංකරගන්නවාර රාජ්‍යත්වයත් එක්ක ඊළඟට රජකම ලැබෙන නිසා. දවසක් තමන්ගේ පිරිවර සේනාවත් එක්ක ගිහිල්ලා ගංගාවකට බැහැලා දිය කෙලිමින් ජල ක්‍රීඩාව යෙදියදී හිටිය. ඔය අතරතුර මේ ගඟේ ඈත ඉහළ ප්‍රදේශයකට මහා ධාරානිපාත වර්සාවක් ඇදහැලිලා විශාල ජල පහරක් වේගෙන් ගලාගෙනාව. ඒ අතර මේ වතුර එකතු වෙන එක කණ්ඩියක් වගේ ඔබ දැකලයි සමානට වතුර එකතු කරන්න සකස් කරන තැන් තියෙන වතුර. කඩාගෙනර ජල පහරත් එක්ක විශාල වතුර පාරක් ගගේ වේගෙන් ආව. මේ ජල පහර වේගෙන් එනකොට අර සේනාවේ අනිත් කුමාරවරුයි සේවකයෝයි ආරක්ෂකව ඉක්මනට වතුරෙන් පැනල පීනගෙන කොහොම හරි ගස්වොල එල්ලිලා ගල්ලොල එල්ලිලා බේරුණා.
මේ දුෂ්ට කුමාරයා රාජ කුමාරයා වතුරේ පීන ගන්න හැදුවට ගහගෙන ගිය. වේගෙන් අර සැඩ පහරත් එක ගඟ දිගේ ගහගෙන යනකොට ගගේ විශාල කොටයක් පාවෙලා එනවා මේ කල්ල ගත්ත මේක බදාගෙන අමාරුවෙන් මේ කොටේට නැගගත්ත. හැබැයි මේ කොටේ ඉන්නවා මේ වගේම වතුරේ ගහගෙන ඇවිල්ලක් කොටේට නැගගත්ත නාගයකුත් හිටිය. ඊළඟට මීයෙක් හිටිය. මේ කොටේ එල්ලිච්ච මියකුත් හිටිය අනිත් කෙලවරේ. දැම් මේ කොටේ මැද බදාගෙන කෑ ගහනවා විලාප දෙනවා මාව බේරගන්නෝ මාව බේරගන්නෝ කියලා. අර සත්තුත් කෑ ගහනෝ බයට. මෙහෙම ටික දුරක් පාවෙලා යනකොට අර වතුරේ පීනගෙන ගිය තටු කැඩිලා පියාම ගණ්ඩ බැරි ගිනාපෝතකේ ගිරවෙකුත් අර කොටේට නැගගත්ත. දැම් මේ කොටේ තුළ ඉන්නවා නාගේක. ඒ වගේම මීයකුත් ඉන්නවා කොටේට නැකළ. පියාම ගන්න අත්තටු පණ නැති කැඩී ගිය ගිරවෙකුත් ඉන්නවා. මේ කොටේම තමයි මේ දුෂ්ට කුමාරයත් එල්ලිලා වේගෙන් ගහගෙනය මේ සත්තුත් කෑ ගහනවා අර කුමාරයත් කෑ ගහන. ඔහොම යනකොට මහා කැලෑ ප්‍රදේශයක් කරහ යනකොට කැලේ භාවනා කරන තාපසයන් වහන්සේ නම්. මේ තාපසයට ඇහෙනවා මරහඬ කෑගහන සත්තුත් කෑගහන විශාල ජල පහරක් කෙනවා. ඔහු භාවනාවෙන් බැලුව. බලලා ඉක්මනට භාවනාවෙන් නැකිටලා ගිහිල්ලා කෝමහරි උත්සාහය වෙර වීරිය යොදල අර ගගේ ගහගෙන යන කොටේ අල්ලගෙන ගංයවුරට කොහෝම හරි මේ අයට අනතුරක් නොවෙන විදිහට කොටය බේරගත්තා. මේ කොටේ හිටපු අර නාගයාව උත්සල ගත්තා. අරගෙන ගොඩින් තියාගත්ත මීයාව ගත්තා. අර ගිරවවත් ගත්ත රාජ කුමාරයවත් ගොඩ ගත්තා. අරගෙන මේ 4 දෙනාවම එක්කරගෙන ගියා තාපසාරාමයට ඒ අසල තිබ එක්කරගෙන ගිය. මේ තාපසයන් වහන්සේ භාවනාවෙන් දැක්කා රාජ කුමාරයට වඩා මේ සත්තු 3 දෙනා සීතලේ අර කොටේ ඇවිල්ල තව ටික වෙලාවකින් ඔවුන්ට ප්‍රතිකාරයක් නොලැබුණො සීතලට ඒ මිය යන්න පුළුවන්. එනිසා ඉක්මනට ගිනි ගොඩක් සකස් කරලා ගිනි තපින්න සැලැස්සු. බෙහෙත් සකස් කරගෙන ඇවිල්ල තුවාලවල බෙහෙත් ගැල්ලු අර්මීයගේ නාගයගේ අර ගිරාපෝතකයටයි ප්‍රතිකාර කරලා රාජ කුමාරය දෙසට හැරුණි. ඒ අතරතුර මේ රාජ කුමාරයට කේන්තියක් තරහක් දවේශයක් ඇති වුණා මේ වයසක තාපසය රාජ කුමාරයෙක් වෙච්ච මටන මේ සැලකිල්ල හරිනම් මටයි මුලින් සලකන්න ඕන. මේ සත්තු 3 දෙනෙකුටනෙ සලකන්නේ. දැන් හිතේ වෛරයක් අර තමන්ව බේර ගත්ත අර කොටේ ගහගෙන යනකොට කොහොමහරි බේරලා ජීවිතයේ බේරගත්තට හිතෙන් වෛර බැන්න. තමන්ට කලින් අර සත්තුන්ට සැලකුව කියල. හැබැයි මේ තාපසයන් වහන්සේ බෙහෙත් සකස් කරලා බෙහෙත් ගල්වලා රාජකුමාරයට පළතුරු කැලේ ඇවිදල හොයාගෙන ඇවිල්ල බෙහෙත් පොවල ඔහුටත් ඇප උපස්ථාන කරලා බොහෝ දින ගණනක් තාපසාරාමේම තියාගෙන තුවාලවලට බෙහෙත් කරලා ඇප උපස්ථාන කරලා මේ 4 දෙනාවම සනීප කරා. මේ 4 දෙනාවම සනීප කරලා තාපසයන් වහන්සේ දවසක් කියා හිටියා දැන් නුඹල සියලු දෙනාටම තම තමන්ගේ ප්‍රදේශවලට යා හැකි. ඒ වෙලාවෙ නාගයට ගිහින් කිව නාගය දැන් ඔබට සුවයි. ඔබේ ප්‍රදේශයට ඔබට යාගන්න පුළුවන් කියෝ. මේ තාපසයන් වහන්සේ බොහොම ඉරදිමත් කෙනෙක්. සමහල්ලාවට ඒ සත්‍යයන්ගේ සිතුවිලි වැටහුණාවෙන්න පුළුවන්. ඒ වෙලා මේ නාගය කියනවා තාපසය මට මම අසවල් ප්‍රදේශයේ විශාල වස්තුවක්කට අධිකරුවහි සමහර නිදම් මුර කරන නාගයයි නොඒ භූමිවලට නාගමානික්‍ය ආරක්ෂා කරන නාගයයි. මේ සා විශාල වස්තුවක් මා සතුව මා ආරක්ෂා කරගෙන ඉන්න. ඔබ අසවල් ප්‍රදේශයට ඇවිල්ල දීග කියලා මට කතා කරන්න. මම ඔබට අවශ්‍ය ඕනම වෙලාක මගේ වස්තුව මං ඔබට ලබා දෙන්න කැමතියි කියල නාගය
මේ තාපසයන් වහන්සේට ගෞරව කරලා ඇදිල ගිය. ඊළඟට අර මීයත් ඔහුට ගෞර් පුළුවන් හැටියට සතෙක් හැටියට ගෞරෝ දක්වල තමන්ග බේරගත්තට උපස්ථාන කරාට ජීවිතය බේරගත්තට ගෞරව කරලා ගිය. දැන් අර ගිරවටත් පියාඹ ගන්න පුළුවන්. ඔහුටත් අත්තට දැන් ශක්තිමත් පියාඹ ගන්න පුළුවන්. ඔහු සුවපත් වෙලා හිටිය. ඔහු ඒ වෙලාවේ කියා හිටියා ඔබ අසවල් ප්‍රදේශයට ඇවිල්ල මට කතා කරු. මගේ පිරිස ඒ ගිරා පිරිස එකතු කරගෙන ඇවිල්ලා. ඒ වටිනා සහල් වර්ග මම කපාගෙන ඇවිල්ල පිරිසත් එක්ක ඔබට මට පුළුවන් හැටියට ඒව පරිත්‍යයක් කරන්න පුළුවන්. ඔහුට දෙන්න පුළුවන්දේ වී කරල් හරි ගෙනල්ල මම කෘතගුණ සලකන්න ඕන වෙලාව කැවිල්ල මට කතා කරන්න කියලා ගිරවත් ගිය. දැන් රාජ කුමාරයා ඔහුත් හිත ඇතුළි අර කේන්තිය වෛරයේ තිබුණට දවස් ගානක් දැන් ඇප උපස්ථාන කරලා තමන්ට කන්න දීල පළතුරු ගෙනල්ල බෙහෙත් ගල්වල ඒ වෙලාවෙ කිව්වා මම අසවල් රාජ්‍යයේ බ්‍රහ්ම දක්ත රජතුමාගේ පුත්‍රය. ඔබට ඕන අවස්ථාවක මගේ රාජ්‍යයට එන්න ඇවිල්ල මං ගැන විමසන්න මම ඔබට කෘතගුණ සලකන්නන් කියලා පිටත් වෙලා ගියාම දැමේ 4 දෙනාම ගිය. කාලේ ගත වුණා. තාපසයන් වහන්සේට දවසක් හිතුණා මේ අය එදා මෙහෙම පොරොන්දුවක් වුණා ඒ නිසා ඒ අය ළඟ කෘතගුණ තියෙනවද කියලා ගිහින් පරීක්ෂා කරන්න ඕන කියලා හිතුව. ඉතිලාර කියපු විදිහට මේ තාපසයන් වහන්සේ මේ මහ කැලෙන් අර නාගයා ඉන්න ප්‍රදේශයට ගිහිල්ලා දීග කියල මේ නාගයට කතා කරා විතරයි මහා වස්තුවක් ආරක්ෂා කරගෙන ඉන්න මේ නාගරාජය ඇවිල්ලා කියා හිටියා ඔබට මගේ වස්තුව මං කැමති තෑගි කරන්න මං ඔබට පොරොන්දු වෙච්ච විදිහට. ඒ වෙලේ තාපසයන් වහන්සේ කියා හිටිය නාගේ මට වස්තුවෙන් පලක් නෑ දැක්. මං ආව ඔබ බලන්න ඔබ කියපු කාරණය ඔබ ඒ විදිහටම ඉෂ්ට කරන කෙනෙක්ද කියලා බලන්න කතා බස් කරලා පිටත් වෙලාගේ. අර විදියට මර මීයවත් හම්බුණ ඔහුත් ඇවිල්ල ගෞරෝ දැක්කු. ගිරවටත් කතා කර ඔහුත් අර විදිහට මැවිල්ලා ඔහුට උදව් කරන්න ඉදිරිපත් වනා කියා හිට මට ඔබේ උදව්පකාර අවශ්‍යනය කියලා ගිය. මෙහෙම ගිහිල්ලා හිතුනා බරණැස රාජ්‍යයට ගිහිල්ලා රාජකුමාරයාව මුණ ගැහුණොත් ඔහු ගැනත් මට දැනගන්න පුළුවන් කළ හිතුව. එහෙම හිතපු මේ තාපසයන් වහන්සේ අර කැලෙන් එලියට වැඩම කරලා බරණැස නගරයක වීදියක මේ මාලිගාව දෙසට යනකොට සේනාවක් පිරිවරාගෙන ඇතුපිට නැගල රාජකිය ලීලාවෙන් මේ රාජ කුමාරය යන දැන් රජ වෙලා පියරජ්ජුරුමිය ගිහිල්ල දැන්හුට රාජ අභිෂේක කරලා රජකම ලැබිලා අර දුෂ්ට කුමාරය ඈතදිම දැක් කතාපසයා එනවා සතුටක් ඇති වුණා. ඒ සතුට ඇති වුණේ කෘතගුණ සලකන්න නෙමේ. අන්නම් දැම් මගේ ළඟටම එනවා එදා මට මේ විදිහටයි සැලකුවේ. මට කලින් අර සත්තු 3 දෙනෙකුටයි උපස්ථාන කරේ. ඒ වෙලාවෙම තමන් වටා හිටපු රාජ බටයන්ට කතා කලා කිව රාජ බටයනේ අන්නර පුද්ගලයාව අල්ලගන්න කිව. අල්ලගෙන අරගෙන ගිහිල්ලා ටික ටික වදදිදී එක පාර මරන්න එපා කියව. වදදිදී මරන්න කිය ටික ටික මරන්න කිය. කියල අනකරල රාජ බටයන්ව ඇරිය. ඒ වෙලා රාජ බටයෝ ගිහිල්ලා ඈතදි මර තාපසයන් වහන්සේ අල්ලගෙන ගගහ එක්කරගෙන ගියා වදකාගාරයට. එක්කං ගිහිල්ල තාපසයට කන්න දෙන්නෙත් නෑ. ඊළඟට කසෙන් පහර දෙනවා අතපය තුවාල කරනවා හිසට පහර දෙනවා උඩෙල්ලලා යටිපත්තුල්ලට පහර දෙනවා නියපොතු ගුල්ලවන මේ වගේ වදහිංසා කර කර අර තාපසයන් වහන්සේට මහා වදහිංසාද ටික ටික වද දෙනවා දවසගාර. මේ තාපසයන් වහන්සේ මේ වද දෙනකොට අර වේදනාවත් එක්ක නිතර කියන්න පටන්ගත්තා. වතුරේ ගහගෙන යන දියේ ගහගෙන යන දර කොටයක් වෙතොත්
ඒක බේරගන්න. යම් දවසකේ දරකොටේ වේලලා ගින්දරට හරි දාලා ගිනි තපින්න හරි ගින්නෙන් හරි ප්‍රයෝජනයක් ජීවිතයට ලබාගන්න පුළුවන්. නමුත් දියේ ගහගෙන යන අසප්පුරුසයෙක් වෙත්නං ඔහුව බේරගත්තොත් නං අනතුරක්මයි. ජීවිතයට කවදා හරි එවැනි අසප්පුරුසයක්ගෙන් අනතුරක්මයි ඔහුට පිහිට වනා කියලා ඔහුගෙන් යහපතක් නෑ. මේකම කියනවා. දියේ ගහගෙන යන දරකොටයක් බේරගත්තත් අසප්පුරුසයෙක්ව නම් බේරගන්න එපා කියලා මේක කියනවා. මේකම කියනකොට අර වදහිංසා කරන වදකයෝ ටිකයි අර රාජ බටයෝ ටිකයි ඇහුවා මොකක්ද උඹ මේ නිතර නිතරම කියන කතාව. වතුරේ ගහගෙන යන කොටයක් බේරගත්තට කමක් නෑ. වතුරේ ගහගෙන යන අසප්පුරුසයෙක්ව නම් බේරගන්න එපා කියලා කියන කතාව තේරුම් මොකක් දැවූ. ඒ වෙලාවේ මේ තාපසයන් වහන්සේ අර පිරිසට මේ කතාව පැහැදිලි කරලා දුන්න බොහෝ කාලෙකට කලින් මහා ජල පහරක් එක්ක මම එදා කැලේ භාවනා කර කර ඉදිද්දි විලාප හඬක් ඇහුණ. ඔය රාජ කුමාරයා මේ විදිහට නාගේ ඒ වගේම ගිරාපෝතකයෙක් ඒ වගේම මීෙක් මේ සත්වයන් එක්ක කොටේක එල්ලිලා ගහගෙන යනවා දැකලමම් බේරගත්ත. ඒ බේරගත්න බෙහෙත් කරලා ඇප උපස්ථාන කරලා සනීප කරලා ජීවිතේ බේරගත්ත මටයි අද මේ අසප්පුරුසකං කරන්නේ අද මටයි මේ වද දෙන්නේ මේ හිංසා කරන්නේ මාව නොමර මරන්න මේ කාරණය කියද්දී අර රාජ බටයෝ මේ පිරිස දැනගත්තා මීට කාලෙකට පෙර එදා ජල පහරි ගහගෙන ගිය මේ කුමාරයාගේ ජීවිතයේ බේරු එහෙනම් මේ තාපසයන් වහන්සේ ඔවුන් මේ වද හිංසා කරන එක නැවැත්තුව ගමේ හැම්ම තැනම ගිහිලා ගෙවල්ලොල නගරවල මේ දුෂ්ටකම මේ රජාග තියෙන පාපී දුෂ්ට ගතිය මිනිස්සු අතර ප්‍රචාරය වුණා. මිනිස්සුම එකතු වෙලා සංවිධානය වෙලා පොළු ගල් මුගුරු ආයු දරගෙන මාලිගා වට කරලා. රජාට පහරදීලා මිනිස්සුන්ගේ පහරවල් වලින්ම රජ්ජුරු මිය ගිය. මිනිස්සුම එකතු වෙලා මේ තාපසයන් වහන්සේව රාජ්‍යයේ පිහිටෙව්. දැන් රාජ්‍යත්තේ ලබලදන්න අරතාපසයට මිනිස්සුම ඔහුව වාඩි කෙරෙව රාජ ආසනය අභිෂේක කරවල. දැන් මේ තාපසයන් වහන්සේ රජවෙලා බොහෝම ධාර්මිෂ්ටව මේ රට පාලනය කරගෙන රාජ්‍ය කරගෙන යන්නකොට බරණැස් රාජ්‍ය දවසක් රජ්ජුරුවන්ට හිතුනා ආයමත් ගිහිල්ල තමන්ගේ සේනාව පිරිවරාගෙන දැම්මන් රජ වෙලායින්නේ. මම සේනාව පිරිවරාගෙන ගිහිල්ලා අර එදා මට පොරොන්දු වෙච්චදේ අදටත් එහෙම්මද කියලා අර සත්වයන්ගෙන් ගිහිල්ල විමසල බල. මෙහෙම ගිහිල්ලා අර නාගයා හිටපු භූමියයට ගිහිල්ලා නාගයට කතා කරනකොට දීග කියල මේ නාගේ ඇවිල්ලා එදත් අර කතාවම කියලා ගෞරව කර. රජ්ජුරෝ කියා හිටියා ඔබේ වස්තුව රාජ භාණ්ඩාගාරයට දෙන්න. රට වැසියන්ගේ ප්‍රයෝජනය පිණිසේ වස්තුව ඔබ පරිත්‍යා කරන්නාගයක් කැමැත්තෙන් තමන් ආරක්ෂා කරපුයේ මහා වස්තුව පරිත්‍යාග කර රජ්ජුරුවන්. එතකොට අර මීයා ඒ වගේම මේ ගිරාපෝතකය මේ හැමෝම ඒ ගෞරෝ දැක්කු. රජ්ජුරෝ මේ සත්තු 3 දෙනාවම අරගෙන ගියා මාලිකාවට. ගිහිල්ල මාලිකාවේ උඩු මහල් තලයේදී රනින් ඒ අයට ගුහාවක් කරවල අර ගිරවට රත්තරං කූඩුවක් සකස් කරලා නාගයාට රනින් මුට්ටියක් සකස් කරලා මේ සත්වයන්ට රන් භාජනවල සේවකය යොදෝලා ඔවුන්ට අවශ්‍යාහාර පානයක මාලිගායම උඩු මහලේ මේ නාගයවත් අර මීයවත් මේ කුරුල් මේ ගිරවවත් තියාගෙන දිවි ඇතිතෙක් සැලකුව කිය. එතකොට මේක ජාතක කතාව කියන සිදුවීමක්. එතකොට මේ කතාවෙන් අපිට ගන්න පුළුවන් කාරණය අපේ බුදුරජාණන් වහන්සේ මේ කතාව දේශනා කරලා එදා දේශනා කරා මේ පූර්ව අපර සන්ධි ගලපද්දී ඒ චරිතවල වර්තමාන ස්වරූපය අපේ බුදුරජාණන් වහන්සේදා දේශනා කළ කියනවා මහණෙනි එදා අර දුෂ්ට රජා රාජ කුමාරය මේ කල දේවදත්ත කීවා.
එදා අර නාගරාජයා ඒ කොටේ එල්ලිලා ආපු නාගය තමයිකව මේ කල සාරිපුත්තයන් වහන්සේ. එදාර මීය වෙලා ඉපදිලාර කොටේ එල්ලිලා ඒ ජල පහරි ගසාගෙනාපු ඒ මීය තමයිකිව මොග්ගල්ලානයන් වහන්සේ මුගලං හාමුදුරු. ඒ ගිරාපෝතකය තමයි කීවා ආනන්දයන් වහන්සේ ආනන්ද හාමුදුරු. බුදුරජාණන් වහන්සේගේ අග්‍රෝපස්ථායකයන් වහන්සේ. එදා තවස් දම් පුරමින් තාපස ජීවිතයක් ගත කරමින් කැලේ බණ භාවනා කරලා මේ 4 දෙනාම බේරගෙන ඒ අයට ඇපව් පස්ථාන කරලා එදා රාජ්‍යත්තේ පසුව ලැබිච්ච අර දුෂ්ට රජතුමාගේ දුෂ්ට ක්‍රියාවෙන් වදහිංසා ලබල පසුව රජවෙච්ච ඒ තාපසයන් වහන්සේ තමයිකව මේ කල බුදු මමයි කියල බුදුරජාණන් වහන්සේ ඒ අතීත කතාව දේශනා කර. එතකොට බලන්න ඒ සමහර සංසාරික හතුරු කොච්චර උදව්පකාර කරත් මොන තරං සැලකුවත් මොන තරං කරුණාවෙන් මෛත්‍රියෙන් ඒ කෙනෙකුට පිහිට වනත් අර දුෂ්ට ගති සංසාර හතුරුකං වෛර මතු වෙලා එනවා දුෂ්ටකම් මතු වෙලායනවා. එනිසා මේ ස්වභාවය මේවා ලෝකයේ තියෙන ධර්මතාවය. එනිසා පින්වතුනි අපි ජීවත්වෙන්නේ මෙවැනි ලෝකෙක. අපි ජීවත්වෙන පරිසරය අතර සමට බස්සිකේ යන එනකොට මුණ ගැහෙන අය අතර. ඔබේ රැකී රක්ෂා කරන තැන ඔබට මුණ ගැහෙන අය අතර. ඔබේ යාළුමිත්‍රය අතර විශේසින් ඔබේ නෑදැය අතර වෙන්න පුළුවන්. ඔබ ඉන්න ඔබේ ආයතනය තුළ වෙන්න පුළුවන්. ඔය හැම චරිතයක්ම ඔබට මුණ ගැහෙන. ඒ අය අතර සත්පුරුස කල්්‍යයානමිත්‍ර අදහස් ඇති අය ඉන්න. ඒ අය අතරම අර වගේ දුෂ්ට පාපී අදහස් ඇති අය ඉන්න. සමහල්ලාවට සංසාර හතුරු එක එක සුරූපෙන් එනවා. වෛර පිරිමහන්න සංසාරික ගණු දෙනු පිරිමහගන්න බලාගෙන අයින්න. එනිසා පිංහතුනී මේක තමයි ලෝකෙ ස්වභාවි. මේ ස්වභාවය ඔබ තේරුම් අරගෙන ඔබ ඔබේ ජීවිතය තුළ සත්පුරුස අදහස් ගුණධර්ම ඇති කරගන්න. අපිට ලෝකයාම හදන්න බෑ. අපිට කියන්න පුළුවන් ධර්මය කියල දෙන්න පුළුවන්. අසත්පුරුස ගතිවල තියෙන භයානකකම අනතුර කියල දෙන්න පුළුවන්. මඟ පෙන්න්න පුළුවන්. හැබැයි බලෙන් එක්ක යන්න බෑ මේ මාර්ගය. බුදුරජාණන් වහන්සේ පවා දේශනා කරා තුම්හේ කිච්චං ආතප්පම් මහනෙන ඔබමයි මේ දේ කරගත යුත්තේ. අක්කාතාරෝ තතාගතා බුදුරජාණන් වහන්සේලාට පුළුවන් මඟ පෙන්නන්න පාර පෙන්නන්න පාර කියල දෙන්න විතරයිකි. මඟ පෙන්නන්න පුළුවන් බලෙන් අරගෙන යන්න පුළුවන්කමක්නේ. ඒ මඟ යන නොයන එක තනි කරම ඒ අයගේ දෙයක්. දැන් බලන්න සමහරන්න කොච්චර බණයහුවත්. බණ අහන අර භාජනයක් මුනින් නවල වතුර වක් කරනවා වගේ අර චරිත දුෂ්ට ගති පාපී සිතුවිලි එහෙම්මමයි. හැබැයි සමහරයින්නවා පින් ඇති අය එක බණපදෙන් මුළු ජීවිතයම වෙනස් කරගන්නයින්න. එක බණපදය අහලා මුළු ජීවිතයම වෙනස් කරගෙන තමන්ගේ වැරදි අඩුපාඩු අතහැරලා සත්පුරුස ගුණ වඩනු. සිල් රකිනවා භාවනා කරනවා පින් කරනවා ගුණපුරනවා. සත්පුරුස අදහස් පුරුදු කරනවා. හිත දමනය කරනවා. මෛත්‍රිය කරුණා මුදිතා උපෙක්කා ගුණපුරාගෙන සත්පුරුස ගුණ වඩාගෙන මෙලෝ පරලෝ ජයගන්න. හැබැයි සමහරයට ඒ කරා යන්න කොච්චර බණ ඇහුණා. මොන තරන් ධර්මී කල්්‍යයාන මිත්‍රයෝ කොච්චර උපදෙස් දුන්නා. ඕව කරන්න එපා වැරදි එපා කිය කොච්චර කියන්න හැදුවත් සමහරයගේ ඒ දුෂ්ට ගතිගුණ ඒ විදිහටම ඒ පැත්තටම යනවර අපාය පැත්තට මැදීගෙන ඇදීගෙන යන මේ ස්වභාව මුළු ලෝක පුරාම තියෙන දෙයක්. ඒ නිසා පිංහතුනි මේ ස්වභාවය ඔබ ලෝක ස්වභාවයක් හැටියට තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේ ධාතු සංයුක්තේ ඒ සමාන චරිත ලක්ෂණ ඇති අය සමාන චරිත ලක්ෂණ ඇති ඇත් එක ගැලපී යන ආකාරය තාම ලස්සන්ට දේශන පෙළකින් දේශනා කරන්නට යෙදුණා. එනිසා මේ ධර්ම දේශනාව ආරම්භේදී මං ඔබට සිහිපත් කරා මහා මංගල සූත්‍ර බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නපු කාරණා පළවෙනිමදේ තමයි අසීවනාච බාලාන පාපී අදහස් ඇති බාල අදහස් ඇති පාපී වචන ඇති පාපී ක්‍රියාවන්ගේ යුක්ත පාපී සිතුවිලිවලින් යුක්ත
දුෂ්ට ගති ඇති එවැනි පුද්ගලයන්ගේ ආශ්‍රය ඇසුර පුළුවන් තරන් ඔබ ඈත් කරලා ඔබේ ජීවිතයට ලංකරගන්නට ඕනෑ කල්්‍යාන මිත්‍රයක් සත්පුරුෂයක් සත්පුරුස අදහස් ඇති අයි සත්පුරුස වචන ඇති සත්පුරුස ක්‍රියාවන්ගෙන් යුක්ත හැම වෙලාම කරුණාව මෛත්‍රිය ගුණධර්ම ඇති සීලාදී ගුණපුරණ ධර්මයට කැමති සත්පුරුෂයන් ජීවිතයට එකතු කරගන්න. අන්න ඒක මංගල කාරණාව. ඒ තුළ ඔබේ ජීවිතයේ දවසින් දවස ධර්මය පැත්තටම යොමුවෙන. දවසින් දවස ධර්මය කරා ජීවිතය සකස් වෙන. ඔබට සත්පුරුස ගුණ පුරාගන්න කල්්‍යානමිට සත්පුරුස ඇසුර ජීවිතයට ලබන්න ඒක උපකාරවෙන මගක්. ඊළඟ ප්‍රධානම දෙමේ ධර්ම දේශනා පුරා මම ඔබට පැහැදිලි කරලා දුන්නේ සත්පුරු ශාස්ත්‍රයට කැමති නම් ඔබ සත්පුරුස ගුණ ඇති කෙනෙක් බවට පත්වේ. ඔබ තුළ දුෂ්ට ගති පාපී ගති දුරාචාරය අසත්පුරුසකම් ඒවා තියාගෙන සත්පුරුෂය ආශ්‍රයට ලැබේවා කියලා කොච්චර හිතුවත් සත්පුරුෂයන් කැමති නෑ දුෂ්ටය ජීවිතයට ලක් කරගන්න. ඒ නිසා ඔබේ තියෙන පහත් ගති ඔබේ තියෙන දුෂ්ට ගති ඒ තුළින්ම සත්පුරුෂයන් ඔබෙන් ඈතට යනු. ඒ නිසා ඔබ සිල් රකිනකොට සිල්වතුන් ඔබ කරායනවා. ඔබ මෛත්‍රිය වඩනකොට මෛත්‍රියයට ප්‍රිය කරන මෛත්‍රියයට ප්‍රසංසා කර මෛත්‍රී සහගත ගුණ ඇති අය ඔබේ ජීවිතය කරාලං වෙනවා. ඔබ කරුණාව මුදිතාව උපේක්ෂා වඩන කෙනෙක් නම් අනුන්ට ඉරිසියා නොකරන කෙනෙක් නම් එවැනි අදහස් ඇති සත්පුරුෂයන් ඔබට ලං වෙනවා. ඔබ බණ භාවනාවට කැමතිනම් ඔබ භාවනාවට ප්‍රියනම් ඔබ නිතරම ධර්ම කතාව යෙදෙනවනම් අන්න ධර්මයට කැමති අය ඔබට ලං වෙනවා. ඒ අය ඔබ කරායනවා. අන්නේ නිසා ඔබ සත්පුරුෂ ගුණ පුරන්න සත්පුරුෂයන් ඔබ කරායනවා. ඒ නිසා ඔබ හැම දෙනාටම මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර සත්පුරුෂ ගුණ ධර්ම පුරාගෙන ඔබේ ජීවිතය තුළ දවසින් දවස සත්පුරුෂයන්ම ඇසුරට ලබාගෙන කල්්‍යානමිට සත්පුරුෂ ඇසුර තුළ උතුම් ධර්මය කරාම ජීවිතය දියුණු කරගන්න වාසනාවම ලැබේවා කියලපි ආශිර්වාද කරන. පිංහතුනී අද මේ උතුම් ධර්මශ්‍රවනයෙන් ඔබ රැස් කරගත් සියලු පින්. සියලු දෙවියෝ සාධකාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා ඒ දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාද ඔබ හැම දෙනාටම ලැබේවා කියලපි ආශිර්වාද කරනවා. බණහප ඔබ හැම දෙනා නම මියගිය සියලු ඥාතීනොත් මේ පින් අනුමෝදන් වෙලා සංසාර දුකින් අතමි දේවා කියල සාදු කියලා හැම දෙනාටම මියගේ ඥාතීන්ට අපි පින් අනුමෝදන් කරමු. ධර්මශ්‍රවනය කරපු හැම දෙනාටමත් ලක්වාසි ලෝවාසි හැම දෙනාමත් නිදුක්වේවා නිරෝගිවේවා සුවපත්තේවා සියලු දෙවියන්ගේ පිහිට රැකවන තුනුරුවන්ගේ ආශිර්වාදයම සැලසේවා. ඔබ හැම දෙනාට මුතුම් ධර්මාවබෝධය පිණිස මේ පින ආශිර්වාදයක් ධර්මදානය උතුම් ධර්මාවබෝධය පිණිසම පාරමිතාවක්ම වේවා කියලපි ආශිර්වාද කරන.